කලින් වීඩියෝ එක බලලා ඔයා සැලසුම් කරගත්තු වෙබ් අඩවිය නිර්මාණය කරන එකත් හරි පිළිවෙලට කළ යුතු වෙනවා. ඒ අනුව වෙබ් පිටු නිර්මාණය කර ඒවා එකතු කරමින් සාදා ගන්නා වෙබ් අඩවිය අවසානයේ අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කරන අවස්ථාව දක්වා අනුගමනය කළ යුතු නිවැරදි පියවර අනුපිළිවෙල පිළිබඳවත් එම එක් පියවරේදී භාවිතා කළ යුතු පරිගණක භාෂාව සහ තාක්ෂණය හෝ මෙවලම පිළිබඳවත් අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. මේ මාතෘකාවට අදාළ සටහන් පොතයි සටහන් පොතේ පිටකවරයයි රූපකොළයයි රූපවල අනුපිළිවෙල දැක්වෙන ආකෘතියයි ඔයා ඩවුන්ලෝඩ් කරගත්තේ නැත්නම් ඒවා ඩවුන්ලෝඩ් කරගත්තොත් ගොඩක් වැදගත් වේවි. ඒ වගේම මේ channel එක subscribe කරන්නත් subscribe කරාට පස්සේ subscribe button එක ගාවින් ලැබෙන bell icon එක press කරන්නත් අමතක කරන්න එපා. වෙබ් සේවා දායකයාත් එය තුළ පවතින වෙබ් අඩවිත් SQL විමසුම් අන්තර්ගත PHP වැනි සේවා දායකය පැත්තේ පරිගණක භාෂාවකින් නිර්මාණය කරන ලද පරිගණක වැඩසටහනත් සේවා දායක පැත්ත එහෙම නැත්නම් පසුපස අන්තය කියලා හඳුන්වනවා. සේවා යෝජකයාත් එය තුළ ධාවනය වන වෙබ් බ්‍රවුසරයත් ලබා ගන්නා වෙබ් පිටුව තුළ අන්තර්ගත HTML, CSS, JavaScript, Ajax වැනි භාෂාවලින් නිර්මාණය වුණු වැඩසටහනත් සේවා යෝජක පැත්ත එහෙම නැත්නම් ඉදිරිපස අන්තය කියලා හඳුන්වනවා. සේවා යෝජක පැත්තේ සිට ඩොමේන් නාමයක් හෝ URL එකක් භාවිතයෙන් HTTP නියමාවලියට අනුව සේවා දායකය වෙත ඉල්ලීමක් යොමු කළාම සේවා දායකය විසින් SQL සහ PHP භාවිතයෙන් එම ඉල්ලීම සැකසීමට භාජනය කරලා HTTP නියමාවලියට අනුව අදාළ ප්‍රතිචාරය සේවා යෝජකය වෙත එවනු ලබනවා. වෙබ් නිර්මාණයේදී සේවා යෝජක පැත්තේ හෙවත් ඉදිරිපස අන්තයේ නිර්මාණ කටයුතු සහ වැඩසටහන් කටයුතු සිදු කරන අතර වෙබ් සංවර්ධනයේදී සේවා දායක පැත්තේ හෙවත් පසුපස අන්තයේ නිර්මාණ කටයුතු සහ වැඩසටහන් කරන කටයුතු සිදු කරනවා. වෙබ් නිර්මාණය සහ වෙබ් සංවර්ධනය යන දෙකම හොඳින් ඉගෙනගෙන මේ අන්ත දෙකම නිර්මාණය කරන්න ඔයාට හැකි වුණාම ඔයා පූර්ණ වෙබ් සංවර්ධකයෙක් එහෙම නැත්නම් full stack developer කෙනෙක් බවට පත් වෙනවා. පරිශීලකයා අනුව වෙනස් නොවන වෙබ් පිටු ස්ථිතික වෙබ් පිටු කියලා හඳුන්වනවා. මේවා නිර්මාණය කරලා තියෙන්නේ HTML, CSS, JavaScript කියන භාෂාවලින්. සේවා යෝජකය විසින් ඩොමේන් නාමයක් හෝ URL එකක් භාවිතයෙන් කිසියම් වෙබ් පිටුවක් සේවා දායකයන් ඉල්ලූ විට සේවා දායකය විසින් සෑම පරිශීලකයෙකුටම ලබා දෙන්නේ එකම වෙබ් පිටුව. එසේ ලැබෙන වෙබ් පිටුව තුළ පවතින HTML, CSS සහ JavaScript හේත එහි වෙබ් බ්‍රවුසරය මගින් විදහු කිරීම හෝ ක්‍රියාත්මක කිරීම සිදු කරලා අදාළ ප්‍රතිදාන බ්‍රවුසරයේ පෙන්වනවා. පරිශීලකයාගෙන් පරිශීලකයාට වෙනස් වන වෙබ් පිටු ගතික වෙබ් පිටු කියලා හඳුන්වනවා. ඒවායේ ගතික අන්තර්ගතයන් නිර්මාණය කිරීමට PHP, SQL, Ajax වැනි භාෂාවන් භාවිතා කරනවා. සේවා යෝජකය විසින් ඩොමේන් නාමයක් හෝ URL එකක් භාවිතයෙන් කිසියම් වෙබ් පිටුවක් ලබා ගැනීමට ඉල්ලීමක් සේවා දායකය වෙත යැව්වම සේවා දායකය තුල ඊට අදාළ PHP වැඩසටහන ක්‍රියාත්මක වෙලා එම වැඩසටහන තුල පවතින SQL විමසුම් භාවිතයෙන් දත්ත සමුදාය සමග අවශ්‍ය දත්ත හුවමාරු කරලා පරිශීලකයාට අදාළ දත්ත සමග ගතික වෙබ් පිටුවක්
සේවා යෝජකය වෙත එවනු ලබනවා. සේවා යෝජකයේ වෙබ් බ්‍රවුසරය මගින් එම පිටුවේ පවතින වැඩසටහනට අදාළ ප්‍රතිදානයන් බ්‍රවුසරයේ පෙන්වීම සිදු කරනවා. ඒ වගේම බ්‍රවුසරය රීලෝඩ් කරන්නේ නැතුව සේවාදායකයේ පවතින දත්ත සමුදාය සමග දත්ත හෝමාරු කර ගැනීමට ඒජැක්ස් වලට හැකියාව පවතිනවා. අවශ්‍යතා සියල්ල හඳුනාගෙන ඒවා කාණ්ඩගත කරගෙන සැලසුමක් නිර්මාණය කරගත්තට පස්සේ වෙබ් අඩවිය නිර්මාණය කරන එක ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා මුල් පිටුවේ ඉඳලා සම්බන්ධතාවය පවතින ආකාරයට පිටුවෙන් පිටුව HTML භාවිතයෙන් නිර්මාණය කිරීම අපි පළමුවෙන් සිදු කරනවා. ඊළඟට CSS භාවිතා කරලා HTML වලින් කළ නොහැකි වූ හැඩගැස්වීම් සිදු කිරීමත් වෙබ් පිටු තවත් අලංකරණය කිරීමත් ප්‍රතිචාරාත්මක වෙබ් සැලසුම නිර්මාණය කිරීමත් සිදු කරනවා. ඉන් අනතුරුව JavaScript වැනි භාෂාවක් භාවිතා කරලා පරිශීලකයාගේ රුචිකත්වයට ගැලපෙන ආකාරයට HTML සමග අන්තර්ක්‍රියා කරමින් ස්ථිතික වෙබ් පිටුවට යම් යම් ගතික ක්‍රියාකාරකම් ඇතුළත් කිරීම සිදු කරනවා. එසේ නිර්මාණය කරන ලද වෙබ් පිටු සංචාලන ව්‍යුහයට අනුව අදිපාට සම්බන්ධක එහෙම නැත්නම් hyperlinks මගින් විධිමත්ව එකිනෙක සම්බන්ධ කිරීමෙන් වෙබ් නිර්මාණයට අදාළ කාර්යයන් අවසන් කරනවා. ඉන්පසු අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයට වෙබ් අඩවියේ දත්ත ගබඩා කිරීම සඳහා විධිමත් දත්ත සමුදායක් නිර්මාණය කරනවා. එම දත්ත සමුදාය සමග අන්තර්ක්‍රියා කරමින් පරිශීලකයාගෙන් ලැබෙන ඉල්ලීම් සේවාදායකය තුල ගතිකව සැකසීම සඳහා PHP වැනි සේවාදායකයේ පැත්තේ අනුපිටපත් භාෂාවක් භාවිතයෙන් වැඩසටහන් නිර්මාණය කිරීම ඊළඟට සිදු කරනවා. එලෙස නිර්මාණය කරන ලද ගතික වෙබ් අඩවිය වෙබ් සේවාදායකයක තැන්පත් කරලා සුදුසු ඩොමේන් නාමයක් ලියාපදිංචි කර ඊට සම්බන්ධ කිරීමෙන් එය භාවිතා කිරීම පහසු කරනවා. අවසානයේ එම වෙබ් අඩවිය කිසියම් සෙවුම් යන්ත්‍රයක ප්‍රසිද්ධ කරලා ඉන් ඉදිරියට යාවත් කාලීන කරමින් පවත්වාගෙන යෑම සිදු කරනවා. දැන් ඔයාගේ සටහන් පොතේ වෙබ් අඩවියක් සකසන ආකාරය කියන මාතෘකාව යටතේ මේ සටහන ලියාගන්න. දැන් සටහනේ ඊළඟ කොටසත් සම්පූර්ණ කරගන්න. ඊළඟට එම සටහනේ ඉතිරි කොටසත් සම්පූර්ණ කරගන්න. මේ විදියට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ නිවැරදි පියවර අනුපිළිවෙල ඔයා ඉගෙනගත් නිසා ඔයා දැන් දන්නවා ස්ථිතික වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා HTML භාෂාවත් ඒ වෙබ් පිටුවල අලංකාරවත් භාවය තවදුරටත් වැඩි කිරීම සඳහා CSS භාෂාවත් ඒ වගේම ඒ ස්ථිතික වෙබ් පිටුවලට ගතික අන්තර්ගතයන් ඇතුළත් කරලා සිත් ගන්නාසුළු තත්වයට පත් කිරීම සඳහා JavaScript භාෂාවත් ඒ වගේම වෙබ් පිටුවට අදාළ දත්ත කළමනාකරණය කිරීම සඳහා MySQL භාෂාවත් වෙබ් සේවාදායකය තුළ වෙබ් පිටුවට අදාළව ගතික සැකසුම් සිදු කිරීම සඳහා PHP භාෂාවත් භාවිතා කළ හැකි බව. ඊට අමතරව වෙබ් අඩවිය නිර්මාණය කර අවසන් වූ පසු එය වෙබ් සේවාදායකයක තැන්පත් කිරීමත් ඩොමේන් නාමයක් ඊට සම්බන්ධ කිරීමත් එහි ආරක්ෂාව වැඩි කර නඩත්තු කරමින් පවත්වාගෙන යා යුතු ආකාරයත් සිදු කළ යුතු අවස්ථාව සහ අනුපිළිවෙල පිළිබඳව ඔයා දැන් දන්නවා. වෙබ් අඩවියක් නිර්මාණය කරන නිවැරදි ක්‍රමවේදය ඔයා දැන් දන්න නිසා ඔයාට ඊළඟ වීඩියෝ එකේදී පුළුවන් HTML භාෂාව භාවිතා කරලා වෙබ් පිටු නිර්මාණය කරන වැඩේ පටන් ගන්න. ඒ වගේම ඔයාගේ අදහස් කමෙන්ට් කරන ගමන් මේ දේවල් යාළුවන්ටත් ඉගෙන ගන්න, ලයික් කරලා ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වනතුරු subscribe කරලා රැඳිලා ඉන්න Thinkifics YouTube channel එකත් එක්ක.